සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මානේ YouTube channel එකට. මේ ගෙවුණ පැය 24 ඇතුළත ලංකාවේ දීවර යාත්‍රා අනතුරු සිද්ධ වෙලා තියෙනවා 4ක්. ඒ අනතුරු වලින් දීවරෙන් 4ක් මිය ගිහිල්ලා 3ක් අතුරුදහන් වෙලා තියෙනවා. එම යාත්‍රා පිළිවෙලින් රංගල්ල පරිවෙල්ල දීවර වාරයෙන් මැක්සිකම් පුතා 1 සහ මාතර දෙවුන්දර දීවර වාරයෙන් දිනේෂ් 4 කළුතර බේරුවල ප්‍රදේශයෙන් දනෝස නැමැති ඩිංගි යාත්‍රාවක් තමයි අනතුරුපත් වෙලා තියෙන්නේ. ඒ වගේම හික්කඩුව දීවර වාරයෙන් මුහුදු ගිය නිම්සදීදුව කියන දීවර යාත්‍රා අනතුරුපත් වෙලා තියෙනවා. මේ මැක්සිම් පුතා 1 කියන යාත්‍රාව මේ ගල්පරයක වෙදලා තමයි අනතුරුපත් වෙලා තියෙන්නේ. ඒ අනතුරුපත් වෙනකොටත් යාත්‍රාවේ 6 දෙනෙක් ඉඳලා තියෙනවා දීවරයෙන්. ඒ අනතුරෙන් 4 දෙනෙක් ජීවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙන්නෙක් අතුරුදහන්. ඔන්සයා දීවර ජනතාව හා අපේ නාවික හමුදාව එකතු වෙලා මෙහෙයුම් දියත් කරන ගමන් තමයි ඉන්නේ මේ වෙනකොට. ඒ වගේම අනතුරටපත් වෙච්ච තවත් බහුදින දීවර යාත්‍රාවක් තමයි දිනේෂ් පුතා 4 කියන්නේ. ඒ අනතුරෙන් දෙන්නෙක් ජීවිතේ බේරගෙන තියෙනවා. ඔවුන් මේ වෙනකොට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන තමයි ඉන්නේ. තත්ත්වය බරපතල නැහැ කියලා තමයි රෝහල ආරංචි වර්ග කියන්නේ. එමෙන්න එකෙන් දෙන්නෙක්ගේ ජීවිතේ නැති වෙලා තියෙනවා. ඒ වගේම එකෙක් අතුරුදහන් වෙලා තියෙනවා. බොහෝ සයලා අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මේ වෙනකොට මෙහෙයුමක තමයි ඉන්නේ. අපි ඔබේ ජීවිතේවත් බේරලා ඇති කියලා අපි හිතමු. ඒ වගේම කළුතර බේරුව ප්‍රදේශයේ දනුෂා කියලා ඩිංගි යාත්‍රාවක් දීවර කටයුතු වලට යනකොට පෙරලිලා තියෙනවා. ඒකෙන් එකම පවුලේ සහෝදර දෙන්නෙක් මේ ගොස් තියෙනවා. ඒ වගේම ඉක්කඩුව දීවර වරයෙන් දීවරේ 6 දෙනෙකුටවත් නිම්සදීදුව කියන යාත්‍රාව අනතුරටපත් වෙලා ඒකේ නම් හැබැයි කිසිම අනතුරක් වාර්තා වෙන්නේ නැහැ. මේ දීවරෙන් 6 දෙනාටම ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් දැන් මේ පැය 24 ඇතුළත අනතුරු 4ක් වාර්තා වෙලා තියෙනවා දීවරේ. මේ ජීවිත අපරාධය නාස්ති වෙන්නේ අකාලේ. ඉතින් අපිට දීවරයෙන් ඉල්ලන්න තියෙන්නේ දෙනෝනේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් යනකොට කාලගුණය ගැන ඒවා හොඳින් බලලා දීවර කටයුතු වල නිරත වෙන්න කියලා තමයි අපරාධයේ අපේ රටේ ජීවිත නාස්ති වෙනවා කාලේ හිතලා බලලා ඔයලා දීවර කටයුතු වල නිරත වෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. අපි රස්සාව කරන්න ඕන. ඒ වුණාට අපේ ජීවිතේ නාස්ති කරගන්න බෑනේ කාලේ. අපි දීවර සෞරෝගයෙන් ඉල්ලන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දෙන පණිවිඩ උපදෙස් පිළිපැදලා තමන්ගේ ජීවිත රැකගෙන තමන්ගේ රස්සාවත් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ස්තුතියි අපිත් එක්ක වෙච්චලා රැඳිලා හිටියට. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න.